නකානි මොකක්ද එහෙනම් තියෙන්නේ බෑග් එක ඇතුලේ මොලෙන් හොන් පොත හොන් තෝ කියන්නේ සහ කියන අදහසනේ හොන්තෝ එතකොට කේතයි දෙන්නවා එහෙනම් කොහොමද අපි කියන්නේ කේතයි දෙන්වා තෝ කේතයි දෙන්වා තෝ යතුර කාගි හරි එතකොට කගීතෝ සයිෆු මොකද වෙන්නේ සයිෆු ගා ආරිමස් ඔන්න ඔය විදිහට අපිට කියන්න පුළුවන් තියෙන දේවල් ටික. එහෙනම් කොහොමද කිව්වේ? කබන්නෝනකානි බෑග් එක ඇතුලේ හොන්තෝ පොතක් සහ කේතයි දෙන්වාතෝ ඒ කියන්නේ ජංගම දුරකථනයක් සහ කගීතෝ ඒ කියන්නේ මොකද යතුරක් සහ සයිෆුගා අරිමස් පර්ස් එකක් තියනවා. ඔන්න ඔය විදිහට අපිට හදා ගන්න පුළුවන්. හරි? එතකොට දැන් අපි ඔන්න ඔය විදිහට තමයි ඔය ග්‍රැමර් පැටර්න් එක යන්නේ. දැන් හිතන්නකෝ මම කිව්වොත් එහෙම ගේ ඇතුලේ කවුද ඉන්නේ? අපිට කියන්න පුළුවන් නේ. ගේ ඇතුලේ කවුද ඉන්නේ? එහෙනම් ගෙදරට කියන්නේ කොහමද? උච්චි කියලා ගන්න පුළුවන් නේ. උච්චිනෝ නකානි ගේ ඇතුලේනේ එහෙනම් උච්චිනෝ නකානි දරේ කියන්නේ කවුද? එහෙනම් දරෙගායිමස්කා ඒ කියන්නේ කවුද ඉන්නේ? දරෙගායිමස්කා එතකොට මම කියනවා උචිනෝනකානි දරෙගායිමස්කා ඒ කියන්නේ කවුරුවත් නැහැ එහෙනම් කවුරුවත් නැහැ කියන්නේ පණ තියෙන කෙනෙක් නැහැ කියන්නේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? ඉමස් කියන එක මොකක් වෙන්න ඕනේද? නැහැ කියද්දි ඉමස්සෙන් වෙන්න ඕන නේද? අපි ඉමස් කියන එක දාන්නේ පණ තියෙන අයත් එක්ක. මම කියලා දුන්නා කලින්. එතකොට පණ නැති අයත් එක්ක අරිමස්. එහෙනම් කවුරුවත් කියන්නේ කොහොමද? එහෙනම් දරේමෝ. එහෙනම් කියනවා අපි කොහොමද? දරේමෝ ඉමසෙන්. ඔන්න ඔය විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් අපි කියනවා මොකද? දරේමෝ ඉමසෙන් කවුරුවත් නැහැ. මේ ටික නෝට් ඩවුන් කරගන්න. ඊට පස්සේ අපි අභ්‍යාස ටික කරගමු. හරි. මේ ටික ලියා ගන්න කොහොමද යන්නේ කියලා. හරි.